Welcome back to my YouTube channel. අද මම ගේන්නේ තව සුපිරි unboxing video එකක්. Long time long see. අද මම ගොඩ කාලෙම වීඩියෝ එකක් ගෙනවන්න මම හිතන්නේ 4 months මම හිතන්නේ. අද මම unboxing කරනවා මෙන්න මේ keyboard එක. ගොඩ heavy. මෙන්න මේ keyboard එක unbox කරනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති මම කොහොමද හැම unboxing video එකේ මේ stickers ගලවන්න මොකද වෙන්නේ කියලා. කොහොමද එනේ අමාරු කියලා. ඒක නිසා මම මේ වීඩියෝ එකට මම ඒ stickers ටික කපා ගත්තා. මුලින්ම. හරි එහෙනම් කතාවට යමු. මම මේ stickers ටික يعني stickers ටික කැපුවට මම ඇත්තටම මේක ඇතුලේ බලන්න බැලුවේ නෑ මම හිතුවා ඕගලන්ට එක්කම share කරගන්නවා කියලා මේ මොකක්ද මේක ඇතුලේ හරියටම තියෙන්නේ කියලා. හරි එහෙනම් වීඩියෝ එකට යමු. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරා මේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න. හරි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි මුලින්ම අපිට එළියේ තියෙන්නේ මේම කීබෝඩ් එක තියෙනවා. පැත්තේ බාර්කෝඩ් එක තියෙනවා. ඒ keyboard මේක පොඩි ස්ට්‍රන්ග්ස් ටිකක් තියෙනවා. ඒකේ weight එක දේවල් තියෙනවා. උඩ නම් එච්චර දෙයක් නැහැ. ඊට පස්සේ පොඩි about එකක් තියෙනවා මෙතන. මේකේ about එක. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා character structure LED switch, a full key anti-ghosting got the hurry. Enapi patango 2000 years later. මෙතනින් තමයි open කරලා තියෙන්නේ. හරි. ඔන්න keyboard එක මම බලන්න මම ඔයගලන්ට පෙන්නන්නම්. Wow, so good. හරි අපිට මුලින්ම තියෙනවා මේ පෙට්ටිය ඇතුලේ මේකේ කේබල් එක පොඩ එක අන්රක් කරලා පොඩ්ඩ මේ වෙලා යනවා guys. මම මේක ඇතුළේ බලන්න ගියේ නෑ. ඇතුළේ කිය ගැලවෙන හරි ඉවරයි. මේක තමයි මේ type C එකක්. මේක ඕ මේක ගොඩක් ටිකයි. හරි මේ තියෙන්නේ කේබල් එක. අපිට තව හම්බෙලා තියෙනවා ඊළඟට තියෙන්නේ keyboard එක. මේ බබල් පෙන් එළියට ගමු. 1 2 3 මෙන්න keyboard එක. කොහොමද? ඊට පස්සේ keyboard එක පැත්තෙන් තියමු. අපි මේකේ power on කරලා අපි තව තියෙන දේවල් පෙන්නමු. ඒ වගේම මම ඉස්සෙල්ලා ගේම් වල පාවිච්චි කරේ හිතන්න එපා වැඩි. මෙන්න මේ keyboard එක. මෙන්න මේ keyboard එක තමයි පාවිච්චි කරේ. හරි මම ඔයගලන්ට මේ ගේම් ප්ලේ එක මම පෙන්නනවා. හරි ඊළඟට මේ paperwork එකේ paperwork එක තියෙනවා. මේ functions තියෙනවා. Backlight control. Let's look at this. ඒක අපි අක්කන් try කරලා හිතාගෙන ඉන්නවා. Additional controls කීක දේවල් තියෙනවා මෙතන. ඒ වගේ මෙතන හොඳ එකක් තියෙන්නේ
මේකේ කීබෝඩ් එකේ මේකේ මෙන්න මේ වගේ ඔය මම කියන්නේ මෙන්න මේ වගේ අංක මේ පැත්තේ නෑ. මෙතනින් මේ කැලුම කපලා. ඒත් මෙච්චර ලොකු නෑ. මේ තියෙන කීබෝඩ්. අපි දැන් මේ දෙකේම සවුන්ඩ් එක අහලා බලමු. මේ පෙට්ටිය පැත්තකින් තියාගන්න. P. අහලා බලමු. මෙන්න මේ කීබෝඩ් එක. අපි මේක මම ටක් ගාලා මේ කනෙක්ට් කරලා තියෙන එකේ සම ඒකේ මේ ඒක ඔබන ඒක ඔෆ් කරා. දැන් හරි. මේක තමයි මගේ normal keyboard. ඒක keyboard එක නේ නිකන් වැඩ කරන එක. සද්දාව. මේක තමයි සද්දේ. මම ගේමින් කරද්දි මෙහෙමයි. එච්චර එක අමාරුයි ඒක. ඊට පස්සේ අලුත් කීබෝඩ් එකේ මේ තමයි ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද හොඳම සවුන්ඩ් එක. හරි. අපි මේ කේබල් එක මගේ ලැප් එකට කනෙක්ට් කරගෙන බලමු. යා මෙතන පෝට් එක තියෙනවා. එතන ඒක පෝට් එක ගමු. එතන නේද? ගැහුවා. ඊට පස්සේ අපි මෙන්න මේ වයර් එක අපි මෙතෙන්ට ගමු. ඔයගලන් දන්නා ඉතින් මම දැන් මේ ගේම් එක ගහන්න යන්නේ. ඔයගලන් මගේ වීඩියෝස් වල බලනවා නම් අනිවාර්යයෙන් ඔයගලන් දන්නේ නැති. මම ලැප් එකක් අපි මේ අන්බොක්සින් කරා. ඒකෙන් තමයි ප්ලේ කරන්න යන්නේ. හරි ඔන්න මේ තියෙන්නේ පුංචි ගේමින් සෙටප් එක. හොඳයි එහෙනම් බලමු. මේකේ ඒව පෙන්නන්න ඔයගලන්ට. හරි. දැන් තියෙන්නේ turn on කරගන්න මේක. ඔයාලට මෙතෙන්ට දාන්න. හරි. 1 2 3. Yeah. නේ අපිට මේ මාරු කරන්න පුළුවන්. මේක චේන්ජ් කරලා මම හිතන්නේ මෙහෙම පේනවට වඩා මම ලයිට් එක ඔෆ් කරොත් එම හොඳයි කියලා. මම ලයිට් එක ඔෆ් කරනවා. මම හිතන්නේ මේකටම හරියන එක තමයි මෙන්න මේ RGB මේක. ඒකෙන් අපිට ෆෝන් එකකින් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි ඒක ගැන අපි පිට මෙතනින් වොලියුම් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැක්කද? මෙන්න මෙතන වොලියුම් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හරි. අපි ලයිට් එක දාමු. අපි ගේම් ප්ලේ එකට යමු. ඊට පස්සේ මේ මෙතන ලේයර් එකේ මේ තියෙනවා. එතන full size game එකක්. හරි. එහෙනම් අපි ගේම් එකට යමු. මම ප්ලේ කරන්නේ Ultra Kill. මෙන්න මේ ගේම් එක තමයි ප්ලේ කරන්නේ. මම පේන තියන්න හරි එතනින් තියන්න ඊට පස්සේ මම යූස් කරන තව දෙයක් තියෙනවා. ඊළඟට මම ගේමින් වලට පාවිච්චි කරන මවුස් එක මෙන්න මේ මවුස් එක.
ඒක මම ක්ලික් කරන එක හොඳයි ඇති. හරි අපි ගේම් ප්ලේ එකට යමු. ඔබලා හිතනවා අපි මේ ලයිට් එක ඔෆ් කරලා ගේම් එක බලමු. කොහොමද නේ? අලු කීබෝඩ් එක. හරි මේ පොඩ ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඒක ඉන්ට්‍රොඩක්ෂන් එක ඉවර කරමු. මේ හොඳයි يعني ලේසි මේ ක්ලික් කරන්න මගේ අර අප්පා sorry control issue ඔයගොල්ලෝ يعني මගේ මේ කීබෝඩ් එකේ මේක يعني අමාරුයි يعني ක්ලික් කරන්න මේ කීබෝඩ් එක මාර ලේසි මගේ ඕල්ඩ් කීබෝඩ් එකේ මාර අමාරුයි يعني ප්ලේ කරන්න. ඔයගොල්ලෝ හිතන්නේ දැන් මම තව රවුන්ඩ් එකක් ප්ලේ කරලා මම මගේ අනිත් කීබෝඩ් එකට ස්විච් වෙනවා. Okay. දැන් ඔයගොල්ලෝ බෝනින් නැති මෙන්න මේ ට්‍රේන් රවුන්ඩ් එක දැන් ඉවරයි. අපි දැන් කරන්නේ අපි දැන් ප්ලේ කරන් තමයි යන්නේ. මම දාලා තියෙන ගන්න එක කරලා සොම්බි කෙනෙක් එනවා ගම්. මම මේක මූවමන්ට් කරන පස්සේ how මිසර් ෂොබ්බා. හරි මේක ස්ටීම් එකේ මේ තියෙනවා ගන්න මේ ගේම් එක බයි කරන්න. මේක මාර කීබෝඩ් එක මාර ආසයි වන්දේ. අපි දැන් තව 10 LED මාරු. මේක මම කලින් ප්ලේ කරලා තියෙනවා. check point මේක නයි මේ රවුන්ඩ් එක තමයි ඊසි එක. මම මේකේ මුළු ගේම් එක සම්පූර්ණ කරන්නේ මේ මම වීඩියෝ එක දික් කරන නිසා මම පොඩ්ඩක් මම මේක මෙලෙසිස් ෆේස් කියලා එකක් තියෙනවා. ඒකට වෙනකම් මම විතර ප්ලේ කරලා මේ ගේම් එක නවත්තනවා. හරි මම හිතන්නේ දැන් අපිට අපි දැන් චේන්ජ් කරොත් හොඳයි කියලා කීබෝඩ් එක චේන්ජ් කරොත් එහෙම ඔයගොල්ලන්ට පෙන්නන්න. හරි අද මම කීබෝඩ් එක ඔයාලට තියන්න. මේකට නම් අනිවාර්යෙන් guys ඔයගොල්ලන්ට ලයිට් එක ඕන වෙනවා. මේ RGB නෑ මේක. මම හිතන්නේ guys මමවත් කැමති නෑ මේ සවුන්ඩ් එකට මේ ක්ලිකින් සවුන්ඩ් එකට. මාත් ගොඩක් කාලෙකින් يعني මාත් ආසාවෙන් ඉදී මේ අනිවාර්යෙන් يعني මගේ කීබෝඩ් එක චේන්ජ් කරන්න. ඊළඟ මම ලංකාවෙන් අරන් ආපු කීබෝඩ් එක.
අංක ඇත්තට මේ RGB කීබෝඩ් එක කීයක් දන්නෙත් නැහැ. මෙහෙනම් මට හම්බුනේ $35ට. 35 කියන්නේ ලංකාවේ නම් මම දන්නේ ලංකාවේ සල්ලි වලින්. ලංකාවේ සල්ලි වලින් මම හිතන්නේ නිව්සීලන්ත ඩොලර්ස් 20000ක් වගේ 20000ටත් වැඩි මම එච්චර දන්නේ නැහැ. මේ රවුන්ඩ් එක ගාලා මම චේන්ජ් වෙනවා guys කීබෝඩ් එකට. ඒ වගේම නිකන් අපිට අර මේ ඇඟිලි වලට පාසු වෙන්න මගේ මේ කීබෝඩ් එකේ අර උඩට එකක් උඩට පොඩ්ඩයි තියෙන්නේ ඇන්ගල් කරලා නෑ. එතනට ගමන් මේගොල්ලන් ෆිල් කරමු. මේක ෆ්‍රී ෆයර් වගේමයි. හරි මෙතන ඉඳන් මම මේ කීබෝඩ් එකට අර ඔයගොල්ලෝ ආස කීබෝඩ් එකට මම චේන්ජ් කරනවා. එහෙනම් මම ලයිට් ඔෆ් කරනවා. මම ඊළඟට ගන්න හිතාගෙන ඉන්නේ RGB mouse එකක්. ඕගලන්ට මගේ ලැප් එකේ කීබෝඩ් එකෙන් ප්ලේ කරලා බලන්න ඕනද guys? මගේ ලැප් එකේ කීබෝඩ් එකෙන් ප්ලේ කරන්න ඕනේ කියලා හිතන කට්ටිය මේ අනිවාර්ය ලයික් එකක් දාන්න. ලංකාවේ මේ ගම් වතුර කියලා මම දැක්කා නිවුස් වල. ඕගොල්ලෝ හොඳයි නේද guys? හොඳින් ඉන්නව නේද? හරි guys මම ගේම් එක ඉවර කරා. හරි අපි දැන් අපි කීබෝඩ් එකට යන්. මේ තමයි ගේම් ප්ලේ එක. මෙතන තව ගේම් එකක් යහා තිනවා මම වීඩියෝ එක දික් වෙන්න ඕනේ නැති නිසා මම ප්ලේ කරන්නේ. හරි. හරි මම පින්නදී මෙන්න මේකේ අපි දැක්කා ඔය බ්‍රයිට් කන්ට්‍රෝල්ස් මෙන්න මෙතන තියෙනවා එක ඔය කන්ට්‍රෝල්ස් තියෙනවා. අපි බලමු මේ ඒක ඔබලා එක දෙයක් P1 lightning. හරි මුලින්ම F මෙන්න මේක FN lightning logo මෙන්න මේක. එතකොට උනා guys මෙන්න මෙහෙම කීබෝඩ් එක මෙන්න මෙහෙම උනා කීබෝඩ් එක. හරි ඊට පස්සේ FN එවනේ මේ අර විදිහම තමයි ඒක බ්‍රයිට් උනා. ඒක බ්‍රයිට් උනා වෙනන්න. ඒක මුළු කීබෝඩ් හරි. ඊපස්සේ FNB ඒකේ එච්චර දෙයක් උන්නේ නැහැ. හරි FN එතකොට කීබෝඩ් එක F බටන් එක පස්සේ කීබෝඩ් එක අනේ කීබෝඩ් එකේ ලයිට් එක ඕෆ් වුණා. මේ වැඩ තමයි වැඩ. මේ ඒක වැඩ. ඒ කීබෝඩ් එක RGB එක ඕෆ් වුණා. අපි ඔන් කරගමු. ඊට පස්සේ F හරි තල දෙක
එතකොට උඩ් ඇන එක පාටම ලයිට් ඇවිල්ල යනවා ඊට පස්සේ අර එෆෙන් මෙන්න මෙතන ඊතලේ තියෙන මෙතන ඊතලේ එතකොට ඉතින් මේ ලයිට් එක මේ පැත්තට තමයි තියෙන්නේ මං කිව්වනේ guys මෙතන ෂෝට් දැන් අර මේ වගේ ෂෝට් කට් ගොඩක් නැහැ කියලා මෙන්න මේ කීබෝඩ් එක වගේ දැක්කද මේ කීබෝඩ් එක වගේ ෂෝට් කට් නැහැනේ එතකොට අපිට මේ එතන තියෙන ඒ මුළු ඔක්කොම යන්නේ FN එකකින් එක ගන්න. එහෙනම් මම හිතන්නේ නැති ඕගොල්ලෝ මේ වීඩියෝ කැමති කියලා අනිවාර්යෙන් මේ මගේ කීබෝඩ් එකට කැමති කට්ටිය අනිවාර්යෙන් ලයික් එක දාලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. බයි.